හාමුදුරුවෝ අමතක කරන්න එපා බුදුන් තෙවරක් වැඩි රටේ ඉඳලා හාමුදුරුවෝ මේ බරපතල ප්‍රකාශ කාවට බුදුහාමුදුරුවෝ ආවේ නැහැ. එනට මේ කිව්වේ මේ බැටකොට පිටිච්ච හාමුදුරුවෝ. ඔය කියන්නේ හාමුදුරුවෝ මාතියව කියන්නේ. නේ මට මතකයි මට මතකට අවුලුට. ඔව් ඒ කියන්නේ බණක කියනවා මේ කියන්නේ මට බැනලා කිව්වේ ඒකත්. කියනවා මෙහෙම. බුදුහාමුදුරුවෝ කොහොමද ආවේ? බුදුහාමුදුරුවෝ උදේම උඩින් අහසින් ලංකාවට ඇවිල්ලා හැන්දෑවේ ගියාලු. ඒ කියන්නේ අහසින්. ඒ කියන්නේ විද්‍යාත්මකව මේ ශරීරයක් මේ ගුරුත්ව ක්‍රියාවලියක් තියෙනවානේ. මේකක් එහෙම ස්වභාවිකව අහසට උස්සන්න බෑ. එර්දි ප්‍රාතිහාර කියලා කියන්නේ බොරුවක්. අහසින් ගියපු ඒවා. ඒවා බුදුරජාණන් වහන්සේට අතිමානුෂීය තත්ත්වයන් ගොඩනගන්න ගෙනාපු ප්‍රබන්ධ. එහෙම නැතුව බුදුහාමුදුරු උඩින් සුන්සුන් ගාලා එහෙම අර බුදුහාමුදුරු කොහොමද ලංකාවට වැඩි? ඒ කියන්නේ ඔය අතංගිල්ලක් ගසන සමයෙන් මෙතනින් අතුරුදහන් වෙලා අතනින් මතුනාගේ මේ ශරීරය අතුරුදහන් කරන්න බෑ එහෙම. ඒ වුණොත් එහෙම මේ පුපුරනවා මේවා. හාමුදුරුවෝ කොහොමද දැන් අපිටත් දහම් පාසල ඉගෙනුවා. අපිත් ඉතින් අන්න ඒක තමයි මම කියන්නේ ඊළඟ කාරණා තමයි දැන් රාජ්‍ය ලෞකික වුණාන් පස්සේ අධ්‍යාපනයේට ආගම කියන්නේ ඉස්කෝලේ ආගම් උගන්වන්න ඕනේ නැහැ. ආගම පෞද්ගලිකයිනේ. නෑ එහෙම නැතු දැහැමි දරුවෙක් බිහි වෙන්න තේ ආගම අවශ්‍යයි. ඒ කියන්නේ දැන් 2000 ගාණක් මාර දැහැමි සමාජයන් බිහි වෙලා තියෙන්නේ. එළියට ගිහිල්ලා බලපුවන් පස්සේ පාරක යන්න දන්නේ නැහැ. හරිද? ඊළඟට සහකම්පනයක් නැහැ. කලර් ලයිට් එකකට කහිරයකට ගරු කරන්නේ නැති මොකද්ද විනේ? අදලා තියෙන්නේ. මම දැන් මේක අහන්නකෝ දැන් අපි පින් කියලා කියනවා සුදත්ත මහත්මයා. උදේ පන්සිල් ගන්නවා, හැන්දෑවේ පන්සිල් ගන්නවා. ඒ වගේම පින් පැකේජ් තියෙනවානේ. බෝධි පූජා තියෙනවා. අරවා මේ ඔක්කොම කරනවා. දැන් එතකොට අපි දියුණුද අපි සදාචාර සම්පන්නද? හැබැයි මේ මොකක්වත් කරන්නේ නැති ස්කන්ඩිනේවියානු රටවල් ඊළඟට ඔබතුමා ඉන්න ඕස්ට්‍රේලියාව බලන්නකෝ. දැන් මේ මිනිස්සු පන්සල් යනවද? ඒ මිනිස්සු උදේ ඒ කියන්නේ අපේ කට්ටිය ඒ ඩයස්පෝරානේ මෙහෙන් ගිහිල්ලා කියන්නේ මෙහෙම ඒවම නේ කරන්නේ. මං කියන්නේ ඒ රටවල් වල ඉන්න වැසියෝ. ඒ මිනිස්සු මේ උදේ වැඩට යනවා. මේ පින් පැකේජ් මොකක්වත් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ රජයේ නීතියට ගරු කරන්නේ නැද්ද? අනිවාර්යයෙන් මේ ගරුකභාවය කොහොමද? එතකොට ඒගොල්ලෝ කිසිම පින් පැකේජ් එකක් නැහැ. හැබැයි එහෙද දියුණු මෙහෙද දියුණු. මේ පින් පැකේජ් කරන මිනිස්සුත් පලා යන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කොහොටද? ඒක නිසා මේ ඔය කර්මය පින්පව් කියලා කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සු තව මෝඩ ගෝත්‍රික කරන්න හදලා තියෙන මත්පෙත්තා. ඕක ගිල්ල ගමම්ම ව්‍යවහාරයේ තාර්කික බුද්ධිය කියන එක මිනිස්සුන්ගේ අහිමි වෙනවා. අරකට ඇඩික් වෙනවා. ඒකට ඇඩික්ට් වෙනවා. ඊට පස්සේ ඕනම් මේ එකක් හිතෙනවා කර්ම වෙන්න ඇති කියලා. කර්ම නෙමෙයි මේ රාජ්‍යාන්තරණයන් වල මේ කියන්නේ වයිනේෂන් ෆේල් කියලා කෘතියක් තියෙනවා මේ ඇසමෙග්ලු ඩැරන් ඇසමෙග්ලු ලිව්වේ. ඒගොල්ලන්ට නොබෙල් මේවා එක හම්බුණා 2022. ඒකේ තියෙනවා ඒ කියන්නේ නොගෙල්ස් නගරය ගැන තියෙනවා. ඒකේ එක කොටසක් ඇමරිකා එක්සත් ජනපදයට අයිති අනිත් කොටස අයිති මෙක්සිකෝවට. ඒකේ ඇමරිකා එක්සත් ජනපදයේ කොටසට අයිති එකම ජාන තියෙන මිනිස්සු ඇමරිකා එක්සත් ජනපදයට අයිති කොටස ඉන්න මෙක්සිකානු කට්ටිය බොහොම විනයගරුකයි ධනවත්. ඊළඟට මෙක්සිකෝවට මේ වෙලා ඉන්න මිනිස්සු විනයගරුකත් නැහැ ධනවත් භාවයක් නැහැ. එතකොට නිසි නීතිමය සහ රාජ්‍ය ආයතනික පද්ධතියේ ශක්තිමත් නිසානේ මේ ඒ තත්ත්වය තියෙන්නේ. දැන් අපේ රටවල වල තියෙන නිස්සාරක රාජ්‍ය ක්‍රමවේදය. ඒ කියන්නේ රාජ්‍ය සම්පත් සහ මේවා යම් සීමිත පිරිසක්ට අනිත් අයට ප්‍රසාරණය වීමක් නැහැ. හැමදාම මිනිස්සු දුප්පත්නේ. එතකොට දුප්පත්කම කියන කාරණාවට හේතුව ප්‍රශ්න කරන්නේ නැතුව අපි දුප්පත් උනේ අපේ පින්පව් නිසා කියලා කියනවන් නම් ඒ ගොන් කතාව. පිනත් නැති පවත් නැති එහෙනම් අර ස්කැන්ඩිනේවියන් රටවල් ධනවත් ඊට පස්සේ කියන්න එපා ඒකටත් ඒ මිනිස්සු පෙරපින් කරයි. හාමුදුරනේ මට මාරම් ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් බෞද්ධ රාජ්‍යයක් නේ. ඒක ඔස්ට්‍රේලියාව විශේෂයෙන් නවසීලන්තේ ඒ ඩෙන්මාර්ක් නෝර්වේ මම කියන්නේ ප්‍රධාන ඒගොල්ලන්ගේ නිෂ්පාදන කර්තව්‍යය තමයි හරකා. ඔව්. අපි හරක් ගැන නේ කතා කරන්නේ. ඒ හරක් ගැන. හරි හරකා. එතකොට එහි ප්‍රධාන ආදායම් මාර්ගය තමයි හරකාගේ කිරි ටික අරගෙන මසට දෙනවා. එතකොට දැන් අපි හරක මම මේ ඕගොල්ලෝ අල්ලන තැන් වලින් අල්ලලා අපිට අදාළ නැහැ. දැන් නිව්සීලන්ත වලට එන ගහනවද? මේ ඕස්ට්‍රේලියාවට එන ගහනවද? තමයි කියලා කියන්නේ මෙහෙමනේ. ඉන්දියාවත් හරකයව නේ. ඔව් මස් අපනනේ තුන්වෙනි ඉතින් ඉන්දියාව. ඔව් හැබැයි ගවයා හින්දු ආගමේ පූජනීයයි. ආගමයි රාජ්‍ය ව්‍යාපාරයි පටලවගෙන නැහැ. ලංකාවේ රාජ්‍යයි මේවයි දැන් වෙසක් උත්සවය කියලා මස් කඩ වැහුවේ නැද්ද? මොන මෝඩ වැඩද ඒවා? මං කියන්නේ ආගමික අවශ්‍යතා සහ මානව අවශ්‍යතා කියලා කියන්නේ දෙකක් සුදත්ත මහත්මයා. තේරුණාද? ආගමක් ආගමට අදාහ ගන්න. ඒකයි මං කියන්නේ ලෞකිකවාදී ඕනේ ඇයි කියන හැබැයි තුම්මුල්ලේ පණික්කයා කිව්වා බලන්න වෙසක් සති අරක් මරනවනි කියලා. මේ කොහෙටද මුම්මේ ගෙනියන්නේ මේ සමාජය? ඒක තනිකර ගෝත්‍රික තත්වයකට යනවනේ. ඒකයි කියන්නේ රාජ්‍යයයි ආගමයි එකට තිබ්බොත් හැමදාම රටවල් වල අරුබුද ඇති වෙනවා සුදත්ත මහත්මයා. ඒක නිසා තමයි කවුරු මොනවා කිව්වත් රාජ්‍ය ආගමෙන් වෙන් කරොත් විතරයි මේ රටට අනාගතයක් තියෙන්නේ. එහෙම නැතුනොත් හැමදාම ප්‍රශ්නයි ගැටුමුයි එක තමයි ජීවත් වෙන්නේ.